දැන් මේ මතුරන කතාවක් තියෙනවා. අපි හොරු අල්ලනවා. හොරුන්ට තමයි නඩු දාන්නේ කියලා. නමුත් අපේ ටිල්වින් සිල්ලා මැතිතුමා කිව්වා වැඩියෙන් ආණ්ඩුවට විරුද්ධව කතා කළොත් වැඩියෙන් නඩු දානවා කියලා. නඩු දාන්නේ මේ හොරුන්ට නෙවෙයි ආණ්ඩුවට විරුද්ධව වැඩියෙන් කතා කරන අයව තමයි මේ නඩු දාන්නේ. ඒක තමයි ඒක මේ රටේ විමර්ශන අංශවල පොලිසියට නීතිපති දෙපාර්තමේන්තුවට කළ බලගතු අපහාසයක්. කිසිම දේශපාලන එක ඡන්දයක් ලැබිච්ච නැති පුජ්‍යලෙක් පැලවත්තේ ඉඳන් රටේ විධායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණයේ මෙහෙවෙන තත්වයකට පත්වීම ඇත්තටම මේ රටේ ප්‍රජාතාන්ත්‍රික ඉතිහාසයේ ලැජ්ජාවට කාරණයක්. මේ රටේ කැරලි තිබුණා, බෙදුම් වාදයන් තිබුණා. නමුත් මේ රට කිසිම අවස්ථාවක හමුදා පාලනයකට ගියේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ආරක්ෂා කරගත්තා. 2022 දී මහජනයා බලය අතට ගන්න ගියා. පාර්ලිමේන්තු ගිනි තියන්න ගියා ආණ්ඩු කුමාර දිසානායක මහත්තයලා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට බලය හොමාරු කරගත්තා. ඒ අනුව JVP only පාලනයක්ද ඉදිරියේ තියෙන්නේ විරුද්ධවාදීන් කාවරෙකුටවත් ඉඩකඩක් නැද්ද කියන ප්‍රශ්නය අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන මේ ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම දෙනා ඇසිය යුතු ප්‍රශ්නයක් බවට ඒ වගේම සටන් කළ යුතු තත්ත්වයක් බව